හේලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට අපි හිතනවා අපේ YouTube ෆැමිලි එකේ යාළුවෝ හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද ඔයගොල්ලන්ට පෙන්වන්න හැදුවේ සතියට දෙපාරක් විතර අපි යන තැනක්. ඉතින් අපේ මහගෙදරෙද්දී අපි සතියට දෙපාරක් විතර යනවා මේ පැත්තේ තියෙන මාළු මාකට් එකට. මේ තියෙන්නේ වෙන්නප්පුවේ උල්හිටියාවේ මාළු මාකට් එක. පරව කීයද? හැමදාමත් මේ උල්ලිටියාවේ වැල්ලේ අලුත් මාළු තියෙනවා. ඒක තමයි අපි සතියට දෙපාරක් විතර මෙතනට එන්නේ. අර මී වැටිද? බබා අපි ඉස්සරහට ගිහලා බලන්නකෝ ටිකක් ඒගොල්ලෝ පොඩි වගේ. වැල්ලේ මාකට් එකේ මාළු මිල එදිනෙදා වෙනස් වෙනවා. අද දවසේ මාකට් එකේ වැඩිපුරම අහුවෙලා තිබ්බේ හුරුල්ලොයි මී වැටි පරව් වගේ මාළු තමයි. ඒ වගේ මාළු ගොඩක් අහු වුණ දාට දැක ගලා ගන්න පුළුවන්. හුඟක් තැන්වල එකම මාළු జాතිය තමයි විකුණන්න තියෙන්නේ. කිලෝ එක අපලා දෙනවා. පරව් 500යි ඇටවල් 800යි. මේක අද මම ගොඩාක් මාළු ಜಾති ගන්න මාළු ಜಾති 3ක් විතර ගන්න තමයි හිතන් ආවේ. ඉතින් අද වැල්ලේ තිබ්බා උරුල්ල කිලෝ එක රුපියල් 500ට. උරුල්ල කියලා උරුල්ල 500යි කිලෝ එක. ඉතින් මේ උල්ලිටියාවේ වැල්ලේ මාළු මාකට් එක ගොඩක් ලොකුයි. ඔයාලට උදේ වරුවේ 11 මාර වෙනකම් මේ තැන්වල මාළු තියෙනවා. ගන්න උරුල ගන්න 500යි කිලෝ එක. වාඩ කොච්චරද? අපි එකටම ගත්තා උරුල්ල මාළු කිලෝ එකක් බදින්න කියලා හිතාගෙන. ඉස්සෝ කීයද? 500. ඔයාලට පේනවා ඇති උදේට ගොඩාක් සෙනග එනවා මේ වැල්ලට මාළු ගන්න. මොකද මේ වැල්ලේ මාළු ගොඩක් ලාභයි. මී වැටි වෙ තියෙන්නේ. මී වැටි කීයද? අද ඉතින් අහුවෙලා තිබ්බ තවත් මාළු జాතියක් තමයි මී වැටි. මී වැටි කිලෝ එක 800 ඉඳන් තියෙනවා. මී වැටි කීයද කියලා? මී වැටි කීයද? 10 කිලෝ එක. ඔයාලටත් බලා ගන්න හින්දා තමයි මම මේ හුඟක් තැන් වලින් ගණනුත් ඇහුවේ. මේ පායේ දිගටම මාළු කඩ තියෙන හින්දා එක එක තැන් වල එක එක ගණන්. ඒ හින්දා හැම තැනින්ම ගණන් අහලා බලන්න ඕනේ. කිලෝ එකක් දෙන්න. හාල්මැස්සු කිලෝ එක 300යි. මම මේ ටික ගත්තේ අපේ ගෙවල් වල ඉන්න බල්ලන්ට හදලා දෙන්න. අපි ලංකාවේ නැති හින්දා අපේ ගෙවල් වල නම් බල්ලෝ නැහැ. ඒත් අපේ ගෙදර එනවා බල්ලෝ දෙන්නෙකුයි පූසෝ දෙන්නෙකුයි. ඉතින් ලංකාවේ ඉන්නකන් අපි යාලටත් කන්න දෙනවා. ඉස්සර නම් 8ක් විතර හිටියා පාරේ ඉන්න බල්ලෝ පූසෝ. ඉතින් මම මෙතන මාළු ලාභෙට තියෙන හින්දා ගිහිල්ලා උයලා බත් එක්ක යාලට අනලා දෙනවා. ඉතින් අපි ලංකාවේ ඉන්න ටිකේ උනුත් හොඳට කාලා බීලා ඉන්නවා. ලින්නෝ කීයද? 550යි ගන්න. 550. මාළු ಜಾති 3ක් විතර අරන් ගියාපම අපිට දවස් 3-4කට ඇතිනේ. ඉතින් ඊට පස්සේ ඇවිල්ලා තමයි ආයෙත් අලුත් මාළු අරන් යන්නේ. මේ මී වැටිද? 10 කිලෝ එක. කිලෝ එක 10යි. ඉතින් මේ පාරේ දිගටම තියෙන මාළු කඩනේ ඔයාලා තැන් තැන් වලට යද්දි එක එක ගණන් තියෙන්නේ. ඒ හින්දා එකපාරම ගන්න එපා. ගිහිල්ලා පාර කෙරවල වෙනකම් බලලා ඊට පස්සේ ආපහු එන ගමන් ගන්න එක තමයි මම නම් කරන්නේ. මේ වැඩි කීයද? මේ වැඩි 2000යි. 2000. පරව 1400යි.
බයික් එකක වුණත් යන ගමන් මෙතනින් මාළු ගන්න පුළුවන්. අපි නම් නිතරම මාළු ගන්න යන්නේ බයික් එකේ. මොකද ඒක ලේසි. වාහනයක යනවා නම් වාහනේ කොහේ හරි පැත්තකින් පාක් කරලා ඕගොල්ලොන්ට දිගටම ඇවිදලා ගිහිල්ලා මාළු කරවල එළවලු ගන්න පුළුවන්. ඉතින් මාළු විතරක් නෙමෙයි වැල්ලේ අනිවාර්යයෙන්ම එළවලු කඩ 3-4කුත් තියෙනවා. ඔයාලට මාළු ගන්න ගමන් එළවලුත් අරන් යන්න පුළුවන්. මම නම් අද එළවලු ගන්නේ මෙතනින්. ඉතින් ලංකාවේ හුඟක් පළාත්වලට මාළු බෙදා හරින තැනක් තමයි උල්හිටියාව කියන්නේ. උල්හිටියාව තියෙන්නේ වෙන්නප්පුව ටවුන් එකේ ඉඳලා වෙරළ පැත්තට ගියාපුවම. හුඟක් අය මෙතෙන්ට එන්නේ අලුත් මාළු හැමදාම මෙතන තියෙන හින්දා. ඔන්න ඒ අතරතුර මම පොලොස් ගෙඩියක් ගත්තා ජීවිතේ පළවෙනි වතාවට උයන්න. දෙයක් කියන්න ඕනේ ඉරිදා දවසේ මේ උල්හිටියාවේ මාළු නැහැ. මීගමුවේ ඉඳලා හලාවතට යනකම් මාළු විකුණන්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ තැන් වලින් හරි ප්‍රසිද්ධ තැනක් තමයි උල්හිටියාව. බයික් එකේ යන ගමන් අපේ බ්‍රිනාල් ඉතින් ටිපි ටිප් එකක් දැකලා මේ කඩේකින් නතර කරන්න ඕනි කිව්වා. ඒක තමයි මම මෙයාට දැන් මෙතන මේ අරන් දෙන ගමන් ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇතිනේ හුඟක් අය එන්නේ බයික් වල. ඒ මොකද බයික් එකේ යන ගමන් මාළු ගන්න පුළුවන් නේ. එතකොට ලේසි හින්දා තමයි බයික් වල එන්නේ. තව කියන්නම ඕන විශේෂ දෙයක් තියෙනවා. මාළු වලට අමතරව උල්හිටියාවේ තියෙන දෙයක් තමයි කරවල. ඉතින් මේ පැත්තේ හරියට කරවල විකුණනවා. හුඟක් පිට රටවල් වල ඉන්න අය ආපහු ඒ රටට යද්දිත් මෙතනින් ඇවිල්ලා තමයි කරවල එහෙම අරන් යන්නේ. අපිත් මේ පැත්තෙන් තමයි කරවල අරන් යන්නේ. ඇත්තටම හොඳයි කරවල. ගිය පාරත් මං ඉතාලියට යද්දි කරවල ගොඩාක් අරන් ගියා. තාමත් ඒවා එහෙ තියෙනවා ඉවර නෑ. අඩු ගියද ඇන්ටි? මඩු මා කපපු පොඩි කෑලි තියෙනවා 200යි. අරක තියෙනවා 600. ඔයාට අද කන්න අදම කපපු එකක් තියෙනවා නැත්නම් දැන් කනේද? අංකල් මේ වැටි 1500 මේක 10. උදේ පිළිපාපු අයිස් කරනවා. බබා අතට මෙතන සයිස් එක නේද? නෑ. ඔයා කපලා දෙනවද? හා? එහෙනේ. ලොකු එකෙන්ද ගන්නෙ? අනේ වල්ලා. එයා ගන්න කිව්වා. එහෙනම් ලොකු එකෙන් ගමු. කිලෝ එකක් දෙන්න අංකල් මේ 1300 එකේ. හා? 1500. 1500 නේද? කිලෝ එකක් දෙන්න. කිලෝ එකට පොඩ්ඩක් අඩු වුණත් කමන්නේ. කිලෝ එකක් ගන්න. 1400 එක තියෙනවා. ඒක මම. මදිද? ඒකේ පාංකල් ටිකක් ලොකු එකක්. එයා වැඩි වුණාට කමක් නැද්ද? කමන්න චුට්ටක් වැඩි වුණාට කමන්න. මේක තා පිළිගත්තා. 1600 තියක් කියන 1600ක් හා හා. කපනවා. ඔව් කපනවා. සුද්ධ කරලා කපලා දෙනවා. ලොකු මාළු වර්ග ගද්දී හුඟක් තැන් වලින් ඔයාලට කපලා සුද්ධ කරලා දෙනවා. එතකොට ඉතින් ලේසියිනේ ගෙදර ගිහිල්ලා ආයෙ සුද්ධ කරන්න ඕනෙත් නැහැ. දැන් මම මේ මාළු ටික ගන්නකම් ඔයාලට පෙන්නන්නේ මෙතන තියෙන කරවල කඩ. ඔයාලට මං කිව්වේ මේ පැත්තේ ගොඩක් කරවල කඩ තියෙනවා කියලා. මේ තමයි ඒ කඩ. මේ කඩ වලින් ඔයාලට තොග වගේම සිල්ලරටත් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ කුරුසපල්ලිය මාරවිල තියෙන මේ තමයි වැල්ල දිගේ කුරුසපල්ලියට යන පාර. මේ පාරේ තමයි ඔයාලට උල්හිටියාව හම්බ වෙන්නේ. මීගමුවේ ඉඳලා හලාවත යන වෙලාවක හරි කුරුසපල්ලිය පැත්තේ යන වෙලාවක හරි ඔයාලා වැල්ල පාරෙන් එන්න. එතකොට උල්හිටියාවෙන් මාළු ටිකකුත් අරගෙනම යන්න පුළුවන්. මතක් කරලම උදේවරුවේ තමයි මෙතෙන්ට එන්න ඕනේ. මොකද හවස් වරුවට මාළු නෑ මෙතන. ඔන්න ඉතින් අද මම ගත්තේ මාළු වර්ග 3යි කුරුල්ලොයි මී වැටි හාල් මැස්සොයි. මොකද අපේ ගෙවල් තියෙන මේ ගොඩාක් හිටුව නිසා අපි ගොඩක් මාළු ගිහිල්ලා තියාගන්නේ නැහැ. ඉක්මනට ඇවිල්ලා ගන්න පුළුවන් හින්දා මාළු දවස් 2-3කට තමයි උපරිම අරන් යන්නේ. ඉතින් මං හිතනවා ඔයාලත් එක්ක ලස්සන අත්දැකීමක් බෙදාගත්තා කියලා. ඔන්න ඉතින් අපි තුන්දෙනා
හුලං වැඩි මුහුද දිහා බලාගෙන ආපහු ගෙදර එන්න තමයි මේ පිටත් උනේ. ඉතින් මේ පැත්තේ ආවොත් ඔයාලා ලස්සන මුහුදත් බලලා යන ගමන් මාළුත් තරම් යන්න අමතක කරන්න එපා. ඉතින් අවසානෙට එක දෙයක් මතක් කරන්න ඕනේ. බොහොම ටික කාලෙකින් පටන් ගත්තු මගේ YouTube channel එකත් එක්ක ගොඩාක් හිතවත් යාළුවෝ එකතු වෙලා ඉන්නවා. ඒකට බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම් වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.